අපි හැමෝම ලෝකයේ දිහා බලන්නේ හීන අතරින්. හීන දකින්න ගමන්. ඒ නිසා අද මගේ කතාවට මම මාතෘකාවක් විදිහට තෝරගන්නවා හීන දකින්න ගමන් කියන අදහස. ඒ අදහස ඇත්තටම මගේ ඔළුවට එන්නේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන පොතේ තියෙන හීන කියන වචනේත් එක්ක. ඉතින් මේ හීන මහා පොදු සාධකය කරගෙන අද මෙතන රැස් වෙලා ඉන්න හැමෝගෙම මම මුලින්ම අවසර ඉල්ලා සිටිනවා තාරකාගේ චොකෝහොලික් හීන කියන නවකතාව ගැන මගේ අදහස් ටිකක් ඔබත් එක්ක බෙදා ගන්න. අපි කොච්චරවත් හීන ගැන කතා කරලා අහලා දැකලා ඒ වගේම අපි කොච්චරවත් විශේෂණ පද හීන කියන වචන ඉස්සරහින් යොදලා ඇති. සුන්දර අසුන්දර, මිහිරි අමිහිරි, සතුටු ශෝකී, භයානක සැනසිරිදායක ඔය ආකාරයේ නොයෙකුත් විශේෂණ පද අපි හීන ඉස්සරහින් අමතලා තියෙනවා හීන විග්‍රහ කරන්න. හැබැයි අපි කවදාවත් අහලා තියෙනවද හීන જાතියක් චොකෝහොලික් හීන කිය. මම ඒ චොකෝහොලික් හීන කියන හීන જાතිය ගැන පළවෙනි පාරට අහන්නේ තාරකා අතවුද හෙට්ටිගේ චොකෝහොලික් හීන කියන නවකතාවත් එක්ක. ඉතින් තාරකා මේ වගේ අමුතු නමක් එක්ක අපේ ඉස්සරහට නවකතාවක් උස්සගෙන එන එක මම දකින්න එක පැත්තකින් වික්‍රමයක් විදිහට. තාරකා තමන්ගේ නවකතා පොතේ පෙරවදනේ කියනවා තමන්ගේ භාෂා ශෛලිය වෙච්ච ඉංග්‍රීසි සිංහල එකට මිශ්‍ර වෙච්ච භාෂා ශෛලිය මුද්‍රිත ප්‍රකාශනයකට සුදුසුද කියන විචිකිච්ඡාවෙන් ඇය හෙළුණාය කියලා කාලයක් තිස්සේ පොතක් ලියන්න ගන්න කලින්. හැබැයි ඇය ඊටාම නිර්භීත වික්‍රමාන්විත මේ විචිකිච්ඡාවෙන් එළියට ඇවිල්ලා ඇගේ පළවෙනි පොත සිංහල ඉංග්‍රීසි මිශ්‍ර ඇයටම අනන්‍ය වෙච්ච ඇගේම භාෂාවකින් ලියනවා. ඇයි මම මේකට වික්‍රමයා කියන්නේ? තාරකා තමන්ගේ පළවෙනි පොත චොකෝහොලික් හීන අරගෙන ඇවිල්ලා අපේ ඉස්සරහ ඉඳගන්න විශාල සෙවණලි දෙකකට යටි. දැන් මේ පිළිගැනීමේ කතාවේදී කිව්වා තාරකාගේ සීයා HP මහත්තයා අපේ පරම්පරාවේ හැමෝම දන්නවා මීටර 100 කිව්වම අපිට මතක් වෙනවා එතුමා. ඊළඟට සමන්නතාවුද හෙට්ටි මහත්මයා තාරකාගේ තාත්තා මොනතරම් ප්‍රතාපවත් සාහිත්‍ය දරේ කලාකාරයෙක් විදිහට අපි අඳුරනවා. එතකොට මේ වගේ සෙවණැලි දෙකක් යට හිටගත්තම තාරකා ඒ හිවණැල්ලෙන් නොඇහි තමන්ගේ ආලෝකය ප්‍රභාව විහිදවන්න තමන්ගෙම මාවතක් හොයා ගන්නවා. අපි හිතනවා කලා පරපුරක සාහිත්‍ය පරපුරක ලේඛක පරපුරක ඊළඟ පුරුක වුණාම මේ වැඩේ හරි ලේසි කියලා. නෑ, ඒකම තමයි අභියෝගය. ඒකම තමයි අපහසුව. තාරකාට සිද්ධ වෙනවා අර හෙවණැලි වලට වඩා උසට හිට ගන්න. ඒ හෙවණැලි නොවැටෙන අහසකට නැගලා තමන්ගේ කෘතිය කරන්න. මම තාරකාගේ ව්‍යායාමය වික්‍රමාන්විතයි නිර්භීතයි කියලා කියන්නේ තාරකාට පුළුවන් වෙන නිසා අර හෙවණැල්ලෙන් මිදිලා තමන්ගේ කියලා අනන්‍යතාවයකින් තමන්ගේ ක්‍රමයකට තමන්ගේ පොත ලියන්න. තාරකා තෝරගන්න අනුභූතිය, ඒ අනුභූතිය අපි කරා ගෙන එන ආකාරය, ඒ සඳහා යොදා ගන්නා භාෂාවෙන් ප්‍රයෝග මේ සියල්ල ඇයට අනන්‍යයි. ඒ හරහා ඇය තාරකාවක් වගේ අහසට නැගලා ඇගේ නිර්මාණය ඉදිරිපත් කරනවා. ඒ නිසා මම මුලින්ම තාරකාට මගේ ගෞරවය පළ කරනවා. තමන්ට තනියම නැගී හිටින්න පුළුවන් වාතාවරණයක් අර වගේ පෞල් පසුබිමක් ඇතුලේ ඉඳලා තාරකා හදාගත්ත එක ගැන. තාරකා මේ නවකතාව ලියන්නේ උත්තම වංශය. තාරකා මුතුමිණිගේ කතාව තමයි අපිට කියන්නේ. එතකොට තාරකා මුතුමිණිගේ ජීවිතය ඇතුලේ
ඇය ඉන්දියාවට ගිහිල්ලා නවදිල්ලි විශ්වවිද්‍යාලයේ ශ්‍රීරාම් කොලෙජ් එකේ ඉගෙන ගන්න යුගයේ ඇය මුහුණ දෙන සිද්ධි ආශ්‍රයෙන් තරුණ ගෑනු ළමෙක් විදේශ අධ්‍යාපනයට ගියාම මුහුණ දෙන සිද්ධි ඇගේ යෝන් ප්‍රේමය ඇගේ ජීවිතය මුහුණ දෙන හැලහැප්පීම ඇගේ සිහින විඳ වැටීම නැවත ඇය ඒ සිහින ගොඩනගා ගන්නේ කොහොමද යනාදී වශයෙන් කාරණා සාකච්ඡාවට ලක් කරන අතර ඉතාම රසවත් කතාවක් අපිට ගෙනෙනවා. එතකොට තාරකාගේ කතාව මුළුල්ලේම අපි දකින විශේෂත්වය තමයි ඇයට චිත්ත රූප මැවීමට තියෙන හැකියාව. තාරකාගේ නවකතාව මට හරිම සිනමාත්මකයි. මේ නවකතාව කියවලා ඉවර වුණාම මට හින්දි චිත්‍රපටයක් බැලුවා වගේ ඉතාම ලස්සන සිනමාත්මක අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒතර මම තාරකාගේ නවකතාවේ දකින එක විශේෂත්වයක් තමයි ඒක තුල තියෙන ගලා යාමේ සුන්දරත්වය. කතාව කියන්නේ ඇය තෝරගන්න ස්වභාවය, භාෂාව ඒ සියල්ලම තියෙන චිත්ත රූප මැවීමේ සහ සිනමාත්මක ස්වභාවය මම හිතාම ප්‍රශස්ත අවස්ථාවක් විදිහට සලකනවා ඇය නවකතාකාරියක් විදිහට. ඒ වගේම මම ඇගේ නවකතාව සලකන්නේ සර්වකාලීන නවකතාවක් විදිහට. ඇය ලියන්නේ එක්තරා යුගයක ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න ගිය තරුණ දියණියකගේ කතාවක්. යොවුන් කාන්තාවකගේ කතාවක්. නමුත් මේ කතාවේ කොහෙවත් ඇයි කාලවකවානුවක් හල් කරලා පෙන්වන්නේ නැහැ. හැබැයි කතාව පුරා ඇය වරින් වර නරඹපු හින්දි චිත්‍රපටිවල නම් කියවෙනවා. कोई मिल गया, वीर सहारा, रंग दे बसंती, गरम मसाला, ක්‍රිෂ් වගේ චිත්‍රපටි. ඉතින් මේ චිත්‍රපටි බලලා තියෙන අපිට පුළුවන් වෙනවා හඳුනගන්න මේ කොයි කාල වකවානුවක් ගැනද ලියන්නේ කියලා. නමුත් ඒ හැර ඇය ඇගේ කතාවට කාල පරාසයක්, කාල කෑල්ලක් වෙන් කරලා පෙන්වන්නේ නැහැ. ඒක නිසා අපිට මේ කතාව ඕනම කාලයකට අතීත වර්තමාන අනාගත කාලාන්තරයටම ආදේශ කරලා රස විඳින්න පුළුවන්. මට හිතෙනවා අනාගතයේ පාඨකයෝ මේක තමන්ගේ යුගයේ කතාවක් විදිහට භුක්ති විඳින්න පුළුවන් සර්වකාලීන නවකතාවක් කියලා චොකෝහොලික් කියන්නේ. ඒ වගේම මේක සර්වභෞමික නවකතාවක්. මේක ඕනෑම විදේශ රටක අධ්‍යාපනය ලබන්න යන ශිෂ්‍යයන්ට මුහුණ දෙන්න වෙන සිද්ධි හා සමපාත වෙනවා. ඒවා හා සමාන්තර වෙනවා. දැන් අපේ රටේ ලොකු නැමියාවක් තියෙනවා මේ යුගයේ විශේෂයෙන්ම විදේශ අධ්‍යාපනයට දරුවන් යැවීම. ඇත්තටම අර මේ නොමල ගෙදරකින් අප ඇටයක් ගේන්න කිව්වා වගේ අප මිටක් ගේන්න කිව්වා වගේ අත මේ විදේශගත වෙච්ච ශිෂ්‍යෙක් නැති ගෙදරක් නැති තරම්. උන්ගේ නෑයේ හරි දරුවෙක් රට ගිහින් ඉන්නවා. මේ අත්දැකීම හැමෝම මුහුණ දෙනවා. එතකොට මේ චොකෝහොලික් කියන ඒ හැම රටකටම යන දරුවෙක්ගේ අත්දැකීම් හා සමපාත වෙනවා. ඒ අතින් මේක සර්වභෞමික නවකතාවක් කියලා මම කියන්න කැමතියි. එතකොට මේ නවකතාව ඇතුලේ අපිට හම්බ වෙන චරිත මුදුමිනි, අරවින්ද, මාධව, දසුනි, කාංචනා, ආශා මේ හැම චරිතයක්ම අපිට එදිනෙදා හමු වෙන අපි දන්න පවුල් වල ඉන්න මගේ වයසත් එක්ක ගත්තම දුවල පුතාලගේ කතන්දරයක්. එතකොට එක මොහොතක මට හිතෙනවා මේක එතකොට යෝන් නවකතාවක්. මේක රස විඳින්න මං වගේ වැඩිහිටි පාඨකයෙකුට පුළුවන් නෑ. මේක ඕනෑම වර්ගයේ පාඨකයෙකුට රස විඳින්න පුළුවන් නවකතාවක්. ඒ නිසා මම මේකට කියනවා සර්ව පාඨක නවකතාවක් කියලා. එතකොට ඔය ආකාරයෙන් බැලුවොත් ඇයි මේක සර්ව පාඨක නවකතාවක් කියන්නේ කියන එක ගැන මම කල්පනා කරලා බැලුවා. එතකොට මට මතක් වෙනවා ජී.පී. සේනානායක මහත්තයාගේ නවකතා කලාව කියන පොතේ කියනවා ಭಾರತමුනි කාලයකට කලින් නාට්‍ය ශාස්ත්‍රය කියන පොතට ලියපු දෘශ්‍ය කාව්‍යක තියෙන්න ඕන කතාවක තියෙන්න ඕන අංග 6ක්. ඒ අංග 6 තමයි රචකයාගේ අභිමතාර්ථය හෙවත් ඉෂ්ටාර්ථය හෙළිවන ලෙස රචනා කිරීම. කතාව කියාගෙන යෑම. රචනය කෙරෙහි ඇල්මක් ඇති කිරීම. සැඟවිය යුතු දේ සැඟවීම.
හෙලි කළ යුතු දේ හෙලි කිරීම. විස්මය දැනවීම. මේ කාරණා ඇත්තටම සර්වකාලීනයි. අපි කතාවක් රස විඳිද්දී හොඳට හිතලා බැලුවොත් ඔබ තාරකාගේ කතා පොත කියවලා තියෙන කෙනෙක් නම් මේ නවකතාව කියවපු කෙනෙක් නම් ඔබට පුළුවන් මේ කාරණා එක්ක තාරකාගේ නවකතාව තියලා කල්පනා කරලා බලන්න මේ කියන අංග එකක් හෝ කීපයක් ඔබට හමු වෙච්ච තැන් ඔබට සිහි වෙයි. ඔබ මේ නවකතාව තවමත් කියවලා නැති කෙනෙක් නම් මම ඔබෙන් ඉල්ලා සිටිනවා අභ්‍යාසයක් විදිහට මේ නවකතාව කියවන අතරේ ඔබට පුළුවන් මේ නවකතාව ඇතුලේ මම අර කියපු අංග තියෙන තැන් ගැන කල්පනාවෙන් ඉන්න. ඒක හරිම සුන්දර අත්දැකීමක් වෙයි. මම මේ කියන්නේ තාරකාගේ නවකතාව සඳහා තියෙන නිර්ණායකයන් මිනුම් දණුව ඇතුලේ මොනතරම් සාර්ථකද කියන කාරණය මට දැනෙච්ච හින්දා. එතකොට මේ කාරණා සියල්ල කැටි කරගත්තම මට හිතෙනවා තාරකා අපේ සිංහල නවකතා ශ්‍රේෂ්ඨයට අලුතින් පායපු තාරකාවයි කියලා. හැබැයි මේකේ තියෙන ලස්සනම ආශ්චර්යමත්ම දේ මොකක්ද? තාරකා මේ කිසිදු නිර්ණායකයක් ගැන කිසිදු හැඟීමක් නැතුව මේ නවකතාව තමන්ගේ ඌරුවකට තමන්ගේ තාලෙකට තමන්ට අනන්‍ය ක්‍රමයකට ලිව්ව බව සහ එහෙම ලිව්ව බව නවකතාව ඇතුලේ පේන්න තියෙන එක. තාරකා ඊටම නිර්ව්‍යාජ විදිහට කිසිම ආයාසයක් නැති නිර්මාණයක් නිෂ්පාදනය කරනවායි කියලා හැඟීමක් නැතුව තමන්ගේ කතාවක් ලියාගෙන යනවා. මම තාරකාගේ නවකතාවට ප්‍රිය කරන්නේ අර අංග ඒක තුල ඇතුළත් වීම නිසා පමණක් නෙවෙයි තාරකා එවැනි හැඟීමක් නැතිව ඊටම නිර්ව්‍යාජව ඊටම නිර්භීතව තමන්ගේ ක්‍රමයකට තමන්ගේ නවකතාව ගොතලා තියෙන නිසා. හීන කියන්නේ ගොඩක් අරුත් දෙන වචනයක්. නින්දෙදි දකින හීන කියලා જાතියක් තිබුණට නිර්මාණකරුවෙකුට වැදගත් වෙන්නේ අවදියෙන් දකින හීන. තාරකා තමන්ගේ පොතේ පෙරවදනේ කියනවා මේ තමන්ගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව ඉටු වෙච්ච මොහොතයි කියලා. එතකොට තාරකාගේ හීන එහෙම නැත්නම් බලාපොරොත්තුව මේ පොත. එතකොට හීනවලට තියෙනවා බලාපොරොත්තු කියලා අර්ථය. ඒ වගේම මේ නිර්මාණ බිහි වෙන්නේ නිර්මාණකරුවෙකුගේ පරිකල්පන ලෝකේ. හීනයක් ඇතුලේ තමයි නිර්මාණකරුවෙක් තමන්ගේ කතාව එහෙම නැත්නම් කවිය නැත්නම් නිර්මාණය සංවර්ධනය කරන්න, ගොඩනගන්න, වෙනස් කරන්න. ඒ නිර්මාණය චිත්‍රයක් විදිහට සලකලා ඒකට පාට කලතන්නේ. එතකොට හීනයක් විදිහට නැවත තවත් පටයකින් මේ නිර්මාණකරුවාගේ හීනය නවකතාවක් විදිහට අතුරද්දී තාරකා ඊටම ලස්සන සමත්කම් දක්වපු බුහුටි නිර්මාණකරුවෙක් විදිහට මන් දකිනවා. එතකොට මේ හීනය අපිට කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි පාඨකයා විදිහට මේ නවකතාව තුලින් ගමන් කරන හැම මොහොතකම හීනයක් දකිනවා. අපිට මුතුමිණිගේ හීනය දැනෙනවා. අපි මුතුමිණිගේ හීනයත් එක්ක සම්බන්ධ වෙලා අපි දන්නා අපේ හීන කොණිත්තමින් පිරික්සමින් අතපතගාමින් තමයි මේ නවකතාව හරහා ගමන් කරන්නේ. එතකොට මේ නවකතාව තාරකා ආතාවුද හෙට්ටිගේ පැත්තේ හිටගත්තා පාඨකයා වශයෙන් අපේ පැත්තේ හිටගත්තත් එකම එක හීනයක්. ඒක නිකන් හීනයක් නෙවෙයි චොකෝලික් හීනයක්.